මේ රොටිය කර වෙලානේ. සුමන් අම්මේ උදේ කරුණු රොටි කන්නේ කොහමද? උම්මේ මට කතා කරන්න මොනවා හරි ඕනිද? වතුර එකක් අරන් එනවද? හරි මම ගෙන්නම්කෝ. අයියෝ ඇට කිව්වේ නැති රොටිය පිච්චිලා කියලා. ඔහොම ඉන්න. මුළු දවසේම මහන්සිලා දැන් මේ පිච්චුණු රොටි කන්නත් ඕනේද? මං හදලා දෙන්නම්. අම්මේ මෙන්න මේ වතුර කියන්නකෝ කෑම කොහොමද? හරිම රසයි. පැයට මොකුත් ඕනිද? නෑ දැන් මට ඇති. අම්මේ පාට මොකුත් ඕනිද? නැහැ. හරි එහෙනම් මම කුස්සියස් කරලා එන්නම්. මට නම් තේරෙන්නේ නෑ මොකද්ද ඔය පිච්චුණු රොටිය ඔච්චරටම තියෙන හොඳේ කියලා. අම්මේ මේකේ පොඩ්ඩයි පිච්චිලා තියෙන්නේ. මේ බලන්න ඇතුළ හොඳට තියෙනවා. මිනිස්සු මහන්සි වෙන්නේ ඇයි? හොඳට රොටියක්වත් කන්නනේ. ඒකත් පිච්චුණු රොටියක් කන්න උනහම අලුත් එකක් හදලා දෙන්න කියන්නේ නැත්තේ ඇයි? අම්මේ මමත් දන්නවා. මම හෙව්වොත් අලුත් එකක් දෙයි ආය. එහෙනම් ඔයා එයාගෙන් අහන්නේ නැත්තේ ඇයි? මොකද මම එහෙම කිව්වොත් එයාට දුක හිතෙයි. මට එහෙම ඕනේ නෑ. ඒත් පුතේ එයාගේ වැරද්ද එයාට කියලා දෙන්නේ නැතුව කොහොමද එයාගේ වැරද්ද හදාගන්නේ? ඔහොම නම් ඉඳලා හරියන්නේ නෑ. මොකක්ද දන්නේ? හැමදාම රොටි පිච්චෙන්නේ නෑනේ. ඉඳලා හිටලා එහෙම දෙයක් වුණා කියලා මොකක්ද ප්‍රශ්නේ? මොකද එයා හිතලා හදන්නේ නැහැනේ අද හදන රොටිය කර කරන්න ඕනේ කියලා. හරි කියලා හිතෙන් දෙයක් කරන්නකෝ. ඔයා මම කියන දෙයක් අහන්නේ නෑනේ. අම්මේ ඔයාට මතකද මම පොඩි කාලේ ඔයා ඉස්සර ගොඩක් මහන්සි වෙලා හල්වා හැදුවා. ඔයාට වැරදිලා දවසක් හල්වා වලට සීනි වැඩි වෙලා තිබ්බා. එතකොට තාත්තා කිව්වා හල්වා පැණි රස වැඩි මට නම් කන්න බෑ කියලා. ඒ වෙලාවේ ඔයාට කොච්චර දුක හිතුණද? ඔයා එච්චර මහන්සි වෙලා හල්වා හදලා ඒ වුණාට හොඳක් අහන්න බෑ. ඒ නිසාම තමයි මම සුමන්ට එහෙම කියන්න ඕනේ නැත්තේ. එයාට දුක හිතේ. අම්මේ කරවිච්ච රොටි කන්න පුළුවන්. ඒත් මම තරහ අරන් එයාට සද්දෙන් කෑ ගැහුවොත් එයාට ඒ කියපු වචන ආපහු ගන්න බැරි වෙයි. එයාට ගොඩක් දුක හිතේ. අම්මා මේවා තමයි සම්බන්ධතා ශක්තිමත් කරන්නේ. සමහර වෙලාවට අපි එයාලගේ පොඩි වැරදි අමතක කරන්න ඕනේ. හැම වෙලාවෙම එකිනෙකාට දොස් කියාගන්නේ නැතුව. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඔයා වෙනුවෙන් එයා උදේ නැගිට වෙලේ ඉඳන් හවස් වෙනකම්ම වැඩ කරනවා. රෝෂන්ව වෙලාවට ඉස්කෝලේ යවන්න, එයාගේ කෑම එක, මගේ කෑම එක, ගෙදරට ඕනේ දේවල්, ඔයාට ඕනේ දේවල්, ඔයාගේ බෙහෙත් දෙන එක, උයන්න, පියන්න, බඩු ගේන්න, බිල් ගෙවන්න හැමදේම කරනවා. රෙදි හොදන්න, පිඟන්න හොදන්න හැමදේම කරනවා නේද එයා? අපි ගැන හැම වෙලේම හිතනවා එයා. ඉතින් එහෙම එකේ එයාගෙන් මේ වගේ පොඩි වරදක් වුණා කියලා අම්මේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවද? හරි කුස්සිය වැඩ ඔක්කොම ඉවරයි. සුමන් අද ඔයාගේ කෑම හරිම රසයි. ඇත්තම තමයි. thank you.